මේ සිදුවීම ආරම්භ වෙන්නේ තලංගම පොලිසියෙන්. පොලිසිය විසින් රංගන ශිල්පිනී හර්ෂි රසාංගාව අත්දංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. එතනදී ඊට හේතු වුණු මූලික චෝදනාව විදිහට සඳහන් වෙන්නේ වෙනත් පුද්ගලයෙකුට අයත් රන්මාලයක් උකස් තැබීම කියන කාරණය. දැන් මට මෙතනදී මතුවෙන ප්‍රශ්නේ මේකයි. මොකද්ද? සාමාන්‍යයෙන් කෙනෙක් Tamanට මුදල් හදිස්සියක් ආවම රන්මාලයක් උකස් කරන එක සාමාන්‍ය දෙයක් නේ. ඔව් ඒක ලංකාවේ ගොඩක් අය කරන දෙයක්. හැබැයි මෙතනදී අර වෙනත් කෙනෙකුට අයත් කියන කැල්ල එකතු වුණාම මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක හරියට අයිතිය තහවුරු නොකළ වාහනයක්. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ නමට තියෙන. ඔව් වෙන කෙනෙක්ගේ නමට ලියාපදිංචි වෙලා තියෙන වාහනයක් තවත් කෙනෙකුට විකුණුවා වගේ ගැටලුවක් නේද? ඔය ගෙනපු උපමාව ටිකක් වෙනස් වෙන්න ඕනේ ඇත්තටම. ඒයි දැන් වාහනයක් වගේ දෙයක් ගත්තොත් ඒකට ලියාපදිංචි සහතිකයක් තියෙනෝනේ. ඔව් වාහන පොත තියෙනවා. අන්න හරි. ඒකෙන් අයිතිය කාගේද කියලා පැහැදිලිවම ඔප්පු කරන්න පුරුවන්. හැබැයි රන් මාලයක් වගේ භාණ්ඩයකට එහෙම නිල ලියවිල්ලක් නැහැ. ඒක ඇත්ත. එතකොට නීතියෙන් කොහොමද ඒක බලන්නේ? නීතිය හැටියට මේ වගේ දේවල් හඳුන්වන්නේ bearer goods විදියට. bearer goods. ඒ කියන්නේ යම් මොහොතක ඒ භාණ්ඩය කාගේ අතේද තියෙන්නේ බැලු බැල්මට හිමිකාරීත්වයේ තියෙන්නේ ඔහුට හෝ ඇයටයි කියලා තමයි සලකන්නේ. තේරුණා. අන්නේ නිසයි උකස් මධ්‍යස්ථානයකට යමක් ලබා දෙනකොට ඒ භාණ්ඩෙන් නීත්‍යානුකූල අයිතිය Tamanට තියෙනවා කියලා පාරිභෝගිකයා අත්සන් කරලා සහතික වෙන්නේ. ඒ කියන්නේ උකස් මධ්‍යස්ථානයේදී ලියවිල්ලකට අත්සන් කරනවා මේක මගේ දේපලක් කියලා. හරියටම හරි. හැබැයි වෙනත් පාර්ශවයක් ඒ කියන්නේ නියම හිමිකරුවා ඇවිත් පොලිසියට පැමිණිලි කළාම අර අත්සන් කරපු ලියවිල්ල සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත් වෙනවා. පැහැදිලිවම. එතනදී තමයි මේක සාමාන්‍ය මූල්‍ය ගනුදෙනුවකින් එහාට ගිහින් අපරාධමය වරදක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඒක ලොකු වරදක්. Tamanගේ නොවන දෙයක් Tamanගේ යයි කියා උකස් කිරීම කියන්නේ නීතිය ඉදිරියේ සාවද්‍ය පරිහරණයක්. හරි වංචාවක්. හරි විදිහට තමයි අර්ථකථනය වෙන්නේ. ඒකයි එහෙනම් මේ තලංගම පොලිසියට මැදිහත් වෙලා අත්අඩංගුවට ගැනීමක් දක්වා යන්න සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන්ම. පොලිසියට මෙතනදී අර පුද්දලික සම්බන්ධතාව අදාළ නැහැ. ඒක වේ පොලිසිය බලන්නේ නැහැ මෙයාලා යාළු වෙලා ඊටියද නැද්ද කියලා? නැහැ. ඔවුන් බලන්නේ භාණ්ඩයක් තියලවා ඒක උකස් කරලා තියෙනවා මුල් අයිතිකාරයා ඒක Tamanගේ කියලා පැමිණිලි කරලා තියෙනවා කියන කාරණා ටික විතරයි. නිල රාජකාරිය එතනින් ඉවරයි. පොලිසිය රාජකාරී පැත්තෙන් බැලුවම ඒක හරිම සරල සමීකරණයක් නේ. ඔව් නීතියට අනුව ඒක සරලයි. හැබැයි මේ කතාවේ හැරුම් ලක්ෂ්‍ය වෙන්නේ ඊළඟට. ඒකනේ. අපේ මූලාශ්‍රවලට අනුව මේ රන්මාලයේ නියම හිමිකරු විදිහට අනාවරණය වෙන්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ. ඉතින් මේ නම එළියට එනවත් එක්කම මුළු කතාවම වෙනස් වෙනවා. මේක නිකම් සොරකමක් නෙවෙයි කියන එක සමාජයට තේරෙන්න ගන්නවා. හර්ෂිරා සංඝාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වන කතාව මේ සමීකරණය සම්පූර්ණයෙන්ම කනපිට හරවනවා. ඒ කොහොමද? ඇය පවසන පරිදි ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේ රන්මාලේ ඔහු විසින් ඇයට දුන් තෑග්ගක්. හරි. පස්සේ කාලෙක ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්වස් වීමකින් අනතුරුව තමයි ඔහු නැවතත් ඒ රන්මාලේ ඇගෙන් ඉල්ලා තිබෙන්නේ. දැන් බලන්න මේ කාරණේත් එක්ක නීතිමය තත්ත්වය කොච්චර ගොඩක් සංකීර්ණ වෙනවද කියලා. ඇත්තටම දැන් අපි කතා කරන්නේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදු සොරකමක් ගැන නෙවෙයි. මේක සමීප ආදර සම්බන්ධතාවක් ඇතුලේ සිදු දේපල හුවමාරුවක්. එතකොට නීතියෙන් මේක කොහොමද විසඳන්නේ? නීතියේදී මේකට කියනවා burden of proof. එහෙමත් නැත්නම් ඔප්පු කිරීමේ බාරය කියලා. මේ වගේ අවස්ථාවකදී මේ ඔප්පු කිරීමේ බාරය දෙපැත්තටම දෝලණය වෙන්න ගන්නවා. ඒ කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා ඔප්පු කරන එක නේද? හරියටම හරි. නීතියට අනුව කෙනෙකුට තෑග්ගක් දෙනවා කියන්නේ හිමිකාරීත්වයේ සම්පූර්ණයෙන්ම වෙනත් කෙනෙකුට පවරදීමක්. ඒ කියන්නේ ආයෙ ඉල්ලන්න බෑ. ඒක නීතිය හඳුන්වන්නේ animus donandi එහෙමත් නැත්නම් තෑගිදීමේ චේතනාව කියලා. තෑගිදීමේ චේතනාව. ඔව්. වරක් ඒ චේතනාවෙන් යමක් දුන්නට පස්සේ එය ආපසු ඉල්ලන්න නීතිමය අයිතියක් සාමාන්‍යයෙන් නැහැ. මොකද ඒ මොහොතේ ඉඳන් ඒක අයිති තෑග ලැබුණු කනටයි. හරි. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. එහෙනම් ප්‍රශ්නේ තමයි මේක ඇත්තටම තෑග්ගක්ද නැත්නම් తాවකාලිකව පරිහරණයට දීපු දෙයක්ද කියන එක ඔප්පු කරන්නේ කොහොමද කියන එක. ඉතින් බහනුකගේ පාර්ශවයට කියන්න පුරුවා මම මේක දුන්නේ දාගෙන ඉඳලා ආපහු දෙන්න කියලා. ඔව්. අනිත් පාර්ශවයට කියන්න පුරුවා නෑ මේක මට සදාහටම දුන්න තාගයක් කියලා. එතකොට උසාවියක් කොහොමද මේ වගේ ලියවිලි නැති සාක්ෂිකරුවන් නැති අර සංගෘත කාමරයක් ඇතුලේ වුණ දෙයක් ගැන තීරණයකට එන්නේ? අන්න එතන තමයි නීතියේ තියෙන අලුපැහැති කලාපය එහෙමත් නැත්නම් අපි තියෙන ග්‍රේ ඒරියා එක. සම්බන්ධතාවක් හොඳින් තියෙන කාලයේදී මගේ දේ ඔබ දේ විදිහට සැලකුවත්
සබඳතාව බිඳ වැටුනාම හිමිකාරීත්වය ගැන තදින්ම ප්‍රශ්න මතුවෙනවා. අනිවාර්යෙන්ම. එතකොට උත්සාහයකට සිද්ධ වෙනවා වටපිටාවේ තියෙන සාක්ෂි, ඒ පුද්ගලයන්ගේ හැසිරීම් සහ පණිවිඩ හුවමාරුවේ කියන අර WhatsApp message වගේ දේවල් මත පදනම් වෙලා අර චේතනාව මොකක්ද කියලා නිගමනය කරන්න. ඒක හරිම අමාරු වැඩක් නේ. විශේෂයෙන්ම මේ වගේ ප්‍රසිද්ධ චරිතයකට සිද්ධ වෙන ලොකුම හානිය තමයි තමන්ගේ කීර්ති නාමයට එළවෙන ප්‍රහාරය. පැහැදිලිවම. මේ සිද්ධියේදී අපිට පේන ඊළඟට සමාජ මාධ්‍ය හරහා මේකට ලැබුණ ප්‍රතිචාරය කොහොමද කියලා. ඔව් ඒකත් ලොකු මාතෘකාවක් වුණානේ. හරියටම හරි. හර්ෂි රසාංග තමන්ගේ Instagram ගිණුම හරහා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරනවා. ඇය එතනදී කියනවා පරීක්ෂණ සිද්ධ වන බැවින් සම්පූර්ණ කතාව කිව නොහැකි බවත් පසුව ඇත්ත හෙළ කරන බවත්. ඔව්. ඒ වගේම වැරදි ප්‍රවෘත්ති බෙදා නොගන්නා ලෙස ඉල්ලීමක් කරනවා සහ නම කැත කිරීමට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් දැනුම් දෙනවා. වෙයි දැන් ඔවුන් කෙලින්ම Tamanගේ ෆෝන් එක අරගෙන සමාජ මාධ්‍ය හරහා ජනතාව අමතනවා. මේක හරියට අර ඇස් බැඳගෙන චෙස් සෙල්ලම් කරනවා වගේ වැඩක් නේද? ඊයි එහෙම කියන්නේ. ඒ කියන්නේ Tamanගේ කීර්ති නාමය බේරගන්නත් ඕනේ. හැබැයි කියන වචනයක්වත් පොලිසියට Tamanට විරුද්ධව පාවිච්චි කරන්න බැරි වෙන්නත් ඕනේ නේ. ඒක ඊටම නිවැරදි විග්‍රහයක්. ඔය කියන ඇස් බැඳගෙන චෙස් සෙල්ලම් කරනවා කියන උපමාව මෙතනට හොඳටම ගැලපෙනවා නේද? ඔව්. ඇය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ අර සාම්ප්‍රදායික මාධ්‍ය වලින් එන පෙරහන, ඒ කියන්නේ අර ප්‍රශ්න කිරීම වගේ දේවල් මගහරින්නයි. කෙලින්ම Tamanගේ පණිවිඩය දෙනවා. හරියටම හරි. හැබැයි ඇය දන්නවා ඇය ඉන්නේ ඇක්ටිව් ඉන්වෙස්ටිගේෂන් එකක. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින පොලිස් පරීක්ෂණයක මැද කියලා. ඔව්. ඒක හරිම පරිස්සම් වෙන්න ඕනේ තැන. ඒකනේ. තාම පරීක්ෂණ යන නිසා මට හරිම දේ ඔයාලට කියන්න විදිහක් නැහැ කියලා ඇය කියන්නේ නිකම්ම නිදහසට කරුණක් විදිහට නෙමෙයි. ඒ නීතිමය උපදේශනයක් මත කරන ප්‍රකාශයක් වෙන්න පුළුවන්. මොකද පොලිස් පරීක්ෂණයක් අතරතුර ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම නීතියට කරන බාධාවක් වෙන්න පුළුවන්. ඒකත් එහෙමද? ඔව් ඒ වගේම ඇය කියන ඕනෑම වචනයක් උසාවියේදී ඇයට එරෙහිව පාවිච්චි වෙන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි ඇය අපහාස කිරීමේ නීතිය එහෙමත් නැත්නම් අර ඩිෆර්මේෂන් නීතිය ගැන මතක් කිරීම. නඩු තීන්දුවක් එන්න කලින්ම අද කාලේ සමාජ මාධ්‍යවල මිනිසුන්ව විනිශ්චය කරලා ඉවර කරනනේ. ඒක නම් ඇත්ත. ඉතින් ඇය නීතිමය පියවර ගන්නයි කියලා කියන එකෙන් ඇය උත්සාහ කරන්නේ අර කටකතා පැතිරෙන වේගය පාලනය කරන්න. එහෙම නැත්නම් මේකට බයක් ඇති කරන්න නේද? පැහැදිලියම. එය චිලින් ඉෆෙක්ට් එකක් නිර්මාණය කිරීමක් විදිහට අපි දකින්නේ. චිලින් ඉෆෙක්ට්. ඔව් ඒ කියන්නේ Tamanගේ කීර්ති නාමයක හානි කරන අයට විරුද්ධව නඩු පවරනෝ කියන පණිවිඩ දීම හරහා ඇය Tamanගේ ආඛ්‍යානයට යම්කිසි පාලනයක් ලබා ගන්නවා. කට්ටිය බය වෙනව බොරු දාන්න. අන්නහයි. නීතිමය තීන්දුව එන්න කල් යනවනේ. ඒ නිසා එතකම් සමාජයේ තමම් ගැන ගොඩනැගෙන චිත්‍රය ආරක්ෂා කරගන්න ඇය ගන්න උපාය මාර්ගික පියවරක් තමයි මේක. හරි දැන් අපි යමු මේ මුළු කතාවෙම තියෙන වැඩාත්ම සිත් ගන්නසලු ඒ වගේම ප්‍රබලම තර්කයට. මොකක්ද මේ Instagram වීඩියෝවේ ඇය කියන එක වාක්‍යයක් තියෙනවා. අපි ඒක වචනේ විග්‍රහ කරලා බලමු. හරි බලමු. ඇය කියනවා මේ මාලේ මම කාගෙන්වත් ඉල්ලගත් එකක්වත් හොරකම් කරපු එකක්වත් ආසාවට දාන්නේ කියලා ඉල්ලගත් එකක්වත් නෙවෙයි. ඊට පස්සේ කියනවා එයාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක් කියලා. ඔව් ඒ වචන ටික හරිම ප්‍රබලයි. මම මුලින් හිතුවේ මේක මේ සම්බන්ධතාවයක් බින්ද වැටුනම වෙන කේන්තියට දුකට කියන නිකන් හැංගීම්බර කතාවක් කියලා. ගොඩක් අයට එහෙම හිතෙන්නේ නැති. හැබැයි මේ වචන දිහා හොඳට බැලුවාම මට හිතෙනවා ඇය මෙතන මේ නිකම්ම නාට්‍යානුසාරයෙන් කතා කරනව නෙවෙයි නේද? ඇය මේ හරහාර කලින් කිව්වා తాවකාලිකව ඉල්ලගත්තා කියන තර්කයට විරුද්ධව ලොකු පවුරක් බඳිනවා නේද? ඔයාට ඒක හරියටම අහුණා. සාමාන්‍ය කෙනෙකුට මේක හැංගීම්බර ප්‍රකාශයක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි නීතිමය ඇසකින් බලුවොත් ඒක වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. ඇය මේ නිර්මාණය කරන්නේ තමන්ගේ නීතිමය ආරක්ෂාවයි. බලන්න ඇය පාවිච්චි කරන වචන. හරි. හොරකම් කරපු එකක් නෙවෙයි කියන එකෙන් ඇය ඍජුවම අපරාධ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒක හරි. ඊළඟට ආසාවට දාන්න ඉන්න කියලා ඉල්ලගත්තක් නෙවෙයි කියනවා. එතනින් අය ප්‍රතික්ෂේප කරන්නේ කුමක්ද? අර తాවකාලිකව ගත්තා කියන එකනේ. හරියටම හරි. එය తాවකාලික භාවිතයට දුන් දෙයක්. එමත් නැත්නම් අර ලෝන් එකක් කියන එකයි එතනින් ප්‍රතික්ෂේප කරන්නේ. බානුකගේ පාර්ශවෙන් ගෙන්න පුළුවන් ප්‍රබලම තර්කය ඇය එතනින්ම කඩලා දානවා. මට ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. ඇය අවධාරණය කරනවා එයාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක් කියලා. ඔව්. දැන් මේක නිකම්ම මේසයක් උඩින් තිබ්බා නැත්තම් පෙට්ටියක දාලා දුන්න නෙවෙයිනේ. ඇයි ඇය මේක මෙච්චර විශේෂ කරන්නේ? මේක ඇතුළෙත් මොකක් හරි නීතිමය අරුතක් තියෙනවද? යොකු නීතියමය අරුතක් තියෙනවා. නීතියේදී ටැග්ගක් සම්පූර්ණ වෙන්න නම් ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. මොනද? දීමේ චේතනාව,
එය බාර ගැනීම සහ වඩාත්ම වැදගත් දේ තමයි භෞතිකව බාර දීම. නීතියේදී මේකට කියනවා ෆිසිකල් ඩිලිවරි කියලා. කියන්නේ අතටම දෙන්න. ඔව්. මම ඔයාට මගේ ඔරලොසුව දෙනවා කියලා කිව්වට විතරක් මදි. මම ඒක ඔයාගේ අතට දෙන්න ඕනේ. තේරුණා. ඇය එයාගේ අද්දකින්ම මගේ බෙල්ලට දාපු මාලයක් කියලා කියනකොට ඇය පැහැදිලිවම ඔප්පු කරනවා මෙතන භෞතිකව බාර දීමක්. එහෙමත් නැත්නම් ෆිසිකල් ඩිලිවරි එකක් කිසිම බලපෑමකින් තොරව ස්වේච්ඡාවෙන් සිද්ධ වෙලා තියෙනවා කියලා. වව්. ඒක මාරේනේ. ඔව්. එය අයිතිය පැවරීමක් නිල වශයෙන් සිදුවී ඇති බවට කරන ප්‍රබලතා උහුරු කිරීමක්. ඔව්. එක පැත්තකින් අපිට තියෙනවා පොලිසියට වාර්තා වුණ ලියවිලි සහ පැමිණිලි මත පදනම් වුණ වෙනත් අයෙකුගේ දේපලක් උකස් කිරීමේ අර වියලි නීතිමය චෝදනාව. අඩික් පස්සින් අපිට තියෙනවා ආදර සම්බන්ධතාවක් විශ්වාසය සහ හැඟීම් මත පදනම් වුණ අර කිසිම ලියවිල්ලකින් ඔප්පු කරන්න බැරි පෞද්ගලික කතාවක්. හරියටම හරි. මේ දෙක එකිනෙක ගැටෙනකොට නීතියට පවා නිවැරදි තීරණයක් ගන්න එක කොච්චර අමාරුද කියන එක අපි අද සාකච්ඡා කළා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් නැති පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් සීමා වුණ සම්බන්ධතාවක සත්‍ය හොයාගන්න එක නීතියේ පොත්වලින් විතරක් කරන්න බෑ. අනිවාර්යෙන්ම